බණ්ඩාරේ අම්මලා අදවත් එන්න තියෙද මං? අනේ ඒක නම් මන් දන්නේ නැහැ පුංචි මහත්තයා. ඔය ෆෝන් එක තියෙන කෝල් එකක් ගන්නකො බලන්න. අරගෙන ආපන්කො කවද්ද එන්නේ කියලා. ඇයි ඉතින් ඊයේ කිව්වානේ අද එනවා කියලා? හරි ඉතින් ඊයේ නම් කිව්වා තමයි. ඔය තාම ආවේ නෑනේ. හරි අප්පා දවස පටන් ගත්තා විතරනේ. මම මේ කල්පනා කළේ බාප්පා සීයාව මෙහෙ ගිරක් දාලා ගියේක කෝල් කරලා කියනවද නැත්නම් එයාලා ගෙදර ආපුවම කියනවද කියලා. ඕකේ ඉතින් කොහම කිව්වත් එකයිනේ. දැන් සීයා මෙහෙනේ. නෑ බං ඔය ඉතින් ඉස්සරහ සීයා අපේ ගෙදර හිටියානේ. එතකොට අපේ අම්මයි සීයයි නිතරම වලි. ඒ මොකද වලි? ඇයි බං අම්මා ගේ අතු ගාලා ඉවර වෙනකොට සීයා විතරකට පුවක් කපලා ලෙලි ගේ හැමතැනම දානවා. ඉතින් අම්මට කියනවා. දැන් අවුලක් නෑ. ගේ අතු ගන්න මං ඉන්නවනේ. ගේ විතරක් නෙවෙයි. අම්මා මිදුල අතු ගාලා ඉවර වෙනකොට සීයා බුලත් කාලා හැමතැනම කෙල ගහනවා. දැන් ඉතින් සීයට ඇවිදින්න බැරි හින්දා එහෙම වෙන එකක් නෑ. ඒ වුණත් ඔය වලිය වෙන වේසයකින් හරි මතු වෙන එක මතු වෙනවමයි. අය වෙන්න එපා පුංචි මහත්තයා මං ඉන්නවනේ. ඒ දෙන්න රණ්ඩු වලන්ට ඉකපම අපිට තමයි බං පාඩුව. වෙලාවට කණ්ඩත් නෑ. එතකොට මේ තාත්තා අවුලක් නැද්ද? අවුල් නැතුව මොකද බං? සීයා කියන්නේ තාත්තගේ තාත්තනේ. තාත්තට සීයාගේ පැත්ත ගන්නත් බෑ, අම්මගේ පැත්ත ගන්නත් බෑ. හැබැයි ඉතින් මේ පාර ඒ පාර වගේ නෙවෙයි නේද? කොයි පාර කොහම වුණත් මට හිතෙන්නේ මේ පාරත් එහෙම තමයි. නෑ ඉතින් මේ පාර සීයට කිසි දෙයක් කර කියා ගන්න බැරි තරමටම අසනීප වෙලානේ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. දැන් ඉතින් හැමදාම සීයට අතට පැයට කරවල දෙන්න වෙනවනේ. ඉතින් හොඳයිනේ. ඒකෙන් පින් සිද්ධ වෙනවනේ. පින්? අන්න එතනින් තමයි ගැලවිල්ල තියෙන්නේ. ඒ කිව්වේ පුංචි මහත්තයා. මොනවට නැතත් අම්මා පිනට කැමතිනේ. මේ අවස්ථාව අම්මට පින් සිද්ධ කරගන්න ලැබිච්ච හොඳම අවස්ථාව කියලා අපි පොඩි ප්‍රමෝට් කරලා දාන්න ඕන. ඉතින් අප්පා කොහොමද ඒක කරන්නේ? අපි ওই සිද්ධිය රසවත් විදිහට ප්‍රතිනිර්මාණය කරමු. දැන් කවුද ඒක කරන්න ඕන? වෙන කවුරුවත් වෙන්නේ නැහැ. උඹටයි මටයි තමයි කරන්න වෙන්නේ. අනේ මන්දා, ඒ වගේ දේවල් ගැන නම් මට එච්චරම පරලපුරුද්දක් ඇත්තෙම නැහැ. උඹ ඉඳහන්කෝ මං කියලා දෙන්නම්. අම්මයි තාත්තයි එනකොට උඹට තියෙන්නේ මාත් එක්ක මෙන්න මෙතෙන්ට වෙලා වැඳගෙන ඉන්න. ඊටු ටික මං කරන්නම්. මේ ගෙදර කවුරුවත් නැද්ද? මේ මොන පුදුමයක්ද? මුන් දෙන්න වැඳගෙන? හැබැයි ඒ මොකක් වෙලාද නෝනේ? පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයා. මං හොයාගන්නම්. පුතේ මේ මොකද? අම්මලා ආවද? ඒ බණ්ඩාරේ අම්මලා ඇවිල්ලා. නැගිටින්කද? නැගිටපන්. ඇයි පුතේ මේ වැඳගෙන? අප්පා අම්මා දන්නේ නැනේ. අම්මලා ගිහලා දවස් දෙකයි ගියේ. ඕම් මෙතනින් මහා එලියක් විහිදුණා. අනේ දේවතා එලියක් මහත්තයා. වෙන්ට ඇති අපේ අම්මා. අනේ කවදාකවත් නැතුව අපේ අම්මලු. මොකක් වුණා සුබ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ අපේ මහත්තයා. නැතුව අපේ අම්මා. අර එළිය මැදින් මතු වුණා කියනකොට ලස්සන කුමාරයෙක් වගේ කෙනෙක්. අනේ ඔය කියන විදිහට නම් ඒ දෙයියේ. ඉතින් ඊට පස්සේ මගේ පුතා ඊට පස්සේ ඒ දෙයියා කතා කරලා කිව්වා උඹේ අම්මා මහා පින් කඳක් කියලා. අනේ මට ඇඬෙන්නත් එනවා. ඒ පින වඩාත් වර්ධනය කරගන්න මම නුඹලට අවස්ථාවක් දෙනවා කියලා අතුරුදහන් වුණා. අනේ නම් අද හෙටම දෙයි. නෑ අම්මා පහුවෙනිදම දුන්නා. ඒ කවුද කයින්නේ? කවුද ඉතින් දෙයියෝ දුන්න පින් කඳ තමා. මට කියහන් ඒ කවුද කියලා? ඒ අපේ තාත්තගේ තාත්තා. ඒ කියන්නේ අපේ සීයා අම්මා. මොන දෙයියද කො සීයා මෙහෙ ගෙනාවේ?